අයිබෝවන් මගේ නම ජගත් ආදිපොළ මම වෘත්තීමය යාන්ත්‍රික ඉංජිනේරුවෙක් කොළඹ නාලන්දා මහාවිද්‍යාලයෙන් ඉගෙනීම උසස් පෙළ ඉවර කරලා සෝවියට් දේශයේ පැට්‍රිස් ලුමුම්බා මිත්‍රත්ව විශ්වවිද්‍යාලයෙන් උපාධිය අරගෙන ලංකාවට ඇවිත් ආයතන කීපයක වැඩ කරලා අවුරුදු 30ක පමණ පළපුරුද්දක් ලබාගත් යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක්. මගේ මේ උත්සාහය පහුගිය අවුරුදු 30 ඇතුළත මම දැක්ක ලබාගත් අත්දැකීම් එක්ක සමාජයට විශේෂයෙන් තරුණ පරපුරට යමක් කියලා දෙන්න. අද මුළු සමාජයම කඩා වැටිලා ආර්ථිකය සමාජ සාරධර්ම සහ අනිකුත් දේවල් හුඟක් රටේ කඩන් වැටිලා හැමතැනම මතයක් පැතිරෙනවා අපිට බෑ කියලා. ඒ බෑයි කියන ප්‍රධාන හේතුව අඥාන දේශපාලඥයොත් දූෂිත රාජ්‍ය නිලධාරීනුත් මේ සමාජය තුර වැපිරුව විස බීජ. ඒකේ ප්‍රතිඵලයක් තමයි අපේ හිත්වලට වැදිලා තියෙනවා අපිට යමක් කරන්න බෑ කියලා. නමුත් මගේ ජීවිතයේ ඉංජිනේරුවෙක් විදිහට ලාංකික සේවකයෝ කොටසක් සමග පිරිසක් සමග අපි කරන ලදදී බොහෝ එයින් එකින් එක මං ඉදිරියේදී විස්තර කරන්න උත්සාහ කරනවා. ලෝකයේ ප්‍රධානම solid tire එහෙම නැත්නම් ගල් ටයර් නිෂ්පාදක ආයතනයක් වන ලෝඩ්ස්ටාර් මිදිගම ආයතනයේ ප්‍රධාන ඉංජිනේරුවරයා විදියට මම අවුරුදු 10ක විතර කාලයක් සේවය කළා. මේ සේවය කරන කාලය තුල අපි ලංකාවට ගෙනාපු තාක්ෂණය ඒ තාක්ෂණය පාවිච්චි කරලා අපි කරපු දේවල් එකින් එක පෙළ ගැස්සුවොත් අවුරුද්දක් විතර කතා කරන්න පුළුවන්. ඇත්තටම ඒ වගේ ආයතනයක වැඩ කරද්දී තමයි මට තේරුනේ අපි ලාංකිකයන් විදියට කොච්චර දක්ෂද කියලා. ඒ දක්ෂතාවන් උපනං වෙන්නේ අපි වැඩ කරන ආයතනය ඒ වගේම ඒ තමන් වැඩ කරන වටපිටාව තමන් වැඩ කරන පද්ධතිය එක්ක තමන්ගේ තියෙන හැකියාවන් වර්ධනය වෙනවා. හොඳ දැක්මක් තියෙන ආයතනයක හොඳ නායකත්වයක් තියෙන ආයතනයක මේක හරි ලස්සනට ක්‍රියාත්මක වෙනවා. මිනිස්සුන්ව පොලිෂ් කරනවා. මිනිස්සුන්ගේ හැකියාවන් එළියට ඇදලා ගන්නවා. නමුත් ආයතන වශයෙන්
එසේ වුණාට රටක් විදිහට එළියට ආවම අපි නෙමේ අපිව අපේ රටේ නායකත්වය ඒ වගේම අපේ රටේ තියෙන පරිපාලන පද්ධතිය ඒ හැකියාවන් මිනිසුන්ගෙන් ප්‍රයෝජනයට ගන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් තමයි අද අපි මේ භුක්ති විඳින්නේ. එහෙම නැතුව මේ අපිට බැරි කමක් හින්දා නෙමෙයි. මම ඉගෙන ගත්තේ රුසියාවේ. මං කිව්වා ඉස්සෙල්ලා. අපේ මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ අපිත් එක්ක ඉගෙන ගත්ත රටවල් 104ක ළමයි. මේ රටවල් 104න් ඇත්තට ඉගෙනීම අතින් ගත්තාම අපි ලාංකිකයෝ හැමදාම ඉහළ තැනක හිටියා. අපිත් එක්ක තරඟෙට හිටියේ ඉන්දියාව, නයිජීරියාව, ඒ වගේ ඉංග්‍රීසි භාෂාව කතා කරන බ්‍රිතාන්‍ය යටත් විජිත IT වෙලා තිබිච්ච රටවල් කිහිපයක්. ඉන්දියාවත් එක්ක අපි කරට කර වගේ හිටියා. මගේ පන්තිවල ඉන්දියන්ස්ලා ගොඩක් හිටියා. අපේ බැච් එකේ ගොඩක් ඉන්දියන්ස්ලා හිටියා. නමුත් අද වෙනකොට බලන්න ඉන්දියාව ගිය දුරත් අපි නැවතිච්ච තැනත් මම එකක් දැක්කා. ඉන්දියන් කාර්යෝ අපිට වැඩිය දක්ෂ නැහැ. ඒගොල්ලෝ අර සුපර්මෑන්ලා නෙමෙයි. ඒගොල්ලෝ අපි වගේ මිනිස්සු. නමුත් ඒගොල්ලන්ට තිබුණා දීර්ඝ කාලීන ප්‍රතිපත්ති. ඒගොල්ලන්ට තිබුණා හොඳ දැක්මක්. ඒ දැක්මවල ඒ දීර්ඝ කාලීන ප්‍රතිපත්තිත් එක්ක ඒගොල්ලෝ දිග ගමනක් ගියා. අද මම හිතන්නේ ලෝකේ 4 වෙනි නැත්නම් 5 වෙනි ආර්ථික තත්ත්වයට ඇවිල්ලා තියෙනවා ඉන්දියාව. කියන්න දුකයි. ඒ වගේ ඉන්දියන්ස්ලත් එක්ක එකට ඉඳලා එකට විභාග දීලා එකට හැප්පිච්ච අපි ලංකාවට ඇවිල්ලා අද නැත්තටම නැති වෙලා ගිහිල්ලා. අපේ වැරද්දක් නෙමෙයි. අපි වැඩ කරා. අපි රටට සේවය කරා. නමුත් රටෙන් අපිට ලැබිච්ච දෙයක් නැහැ. අපි උත්සාහ කරනවා, තවත් උත්සාහ කරනවා මේ රටට යමක් කරන්න. නෙගටිව් දේවල් කතා කරන එක පැත්තක තියලා මම උත්සාහ කරනවා ඊළඟ වීඩියෝ එකකදී අපි කරපු පොසිටිව් දේවල් කතා කරන්න. මතක තියාගන්න මම යම් කිසි ආර්ථික තත්ත්වයක් තියෙන මිනිසෙක් හුඟක් ලොකු බලාපොරොත්තු තියාගෙන ලොකු දේවල් පොඩි බඳගෙන ඉන්න මිනිහෙක් නෙමෙයි. මගේ අරමුණ මේවා YouTube එකේ දාලා subscribes වැඩි කරගෙන ඒවෙන් සල්ලි හොයන්න නෙමෙයි. මට ඕනේ මේ රටට යම් පණිවිඩයක් දෙන්න හත් දෙයියනේ අපිට පුළුවන් කියලා. මම එකින් එක විස්තර කරන්නම්. වෙලා තියෙනවා නම් ඕගොල්ලන්ට කැමති නම් මගේ ඊළඟ වීඩියෝ සෙට් ටික බලන්න. මම පැහැදිලි කරන්නම් අපිට කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියන එක. මෙවුවා කොහෙන්වත් අහලා දැනගත්ත දේවල් නෙමෙයි. මෙවුවා අපි විසින් මම ඇතුළුව අපේ කණ්ඩායම් විසින් කරලා ඔප්පු කරපු දේවල් ලංකාව ඇතුළත වෙලා තියෙනවා නම්
ඊළඟ වීඩියෝ එකේ ඉඳන් බලන්න. බොහොම ස්තුතියි.